ඒ ලෙවල් එක්සෑම් එක ෆේල් වෙයි කියලා බයද? එහෙනම් මේක බලන්න. ඒ ලෙවල් එක්සෑම් එක ළඟයි. ඇත්තම කියන්න ඔයාගේ හිතෙත් එකම ප්‍රශ්නයක් ඇති. මම ෆේල් වෙයිද? මේ බය තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. දහස් ගණන් ඒ ලෙවල් ළමයි මේ මොහොතේ ඒ බයත් එක්කම පාඩම් කරනවා. හැබැයි මතක තියාගන්න බය කියන්නේ ඔයාට වැදගත් දෙයක් වෙනුවෙන් උත්සාහ කරන බවට ලකුණක්. ඔයා තවමත් අවස්ථාව අහිමි කරගෙන නැහැ. ඔයාට මේ දවස්වල කට්ට කාගෙන පැය 10 15 පාඩම් කරන්න පුළුවන් පාඩම් ගන්න. මොකද ඒවා එකතු වෙලා ලොකු වෙනසක් ඔයාගේ ඇති කරනවා. ඉතින් අද කරන එක ටොපික් එකක් හරියට ඉගෙන ගන්න. ඊට තවත් එකක් ඉගෙන ගන්න. මෙහෙම එකතු වෙන දේවල් තමයි එක්සෑම් හෝල් එකේ ලකුණු වෙන්නේ. අනිත් අය කොච්චර පාඩම් කරනවද කියලා බලන්න එපා. අද ඉන්න ඔයා ඊයේ හිටපු වලට ටිකක් හොඳද කියලා විතරක් බලන්න. ෆේල් වෙනවා කියලා කලින්ම හිතලා නවතින කෙනා තමයි ඇත්තටම පරාජය වෙන්නේ. අන්තිම වෙනකන් උත්සාහ කරන කෙනාට නම් තවමත් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ෆෝන් එක පැත්තකට තියන්න. ටයිම් එක විනාඩි 45කට දාන්න. ඊළඟ ටොපික් එක දැම්ම පටන් ගන්න. මාසෙකින් පස්සේ අද පටන් ගත්ත එක තමයි ඔයාගේ ජීවිතේ හොඳම ගත්ත තීරණය කියලා ඔයාට අනිවාර්යෙන් හිතේ. මේ වීඩියෝ එක ඔයාට හයියක් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මම නවතින්නේ නෑ කියලා. ඒ ලෙවල් කරන ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔව් ඔයාට පුළුවන්. අන්තිම වෙනකන් අත්හරින්න එපා. එහෙනම් ඔයාගේ ඉදිරි අනාගතයේ ජයෙන් ජයම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.